හරි මේ විදිහට ඇප් එකට ලොග් වෙන්න. ලොග් වුණාන් පස්සේ මෙතන ප්ලස් අයිකන් එක තියෙනවා. ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඉවර වෙලා අපි මුදල් යවන්න බලාපොරොත්තු වෙන account එක දැන් ඇඩ් කරගන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට account details ටික ඇඩ් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මුලින්ම bank එක select කරගන්න ඕන. මේ විදිහට බැංකු list එක එනවා. ඉතින් බැංකු list එකේ ඔයා බලාපොරොත්තු වෙන නම් නැත්තම් මෙතෙන්ට නම සර්ච් කරගන්න පුළුවන්. ඉතින් මම HNB එකට මුදල් යවන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට HNB bank එක select කරගන්නවා. එතකොට ඒ බැංකුවේ තියෙන ගිණුම් අංකය මෙන්න මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕන. ඉතින් මේවා අනිවාර්යයෙන්ම නිවැරදිව ඇතුළත් කරගන්න වග බලා ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඒ ගිණුම් හිමියාගේ නම මෙතෙන්ට ඇතුළත් කරන්න ඕන. ඉතින් මේ තොරතුරු අනිවාර්යයෙන්ම නිවැරදිව ඇතුළත් කරන්න වග බලා ගන්න. මේ වැරදුනොත් වෙන කෙනෙක්ට මුදල් යන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට රිමාර්ක් එකක් දීලා ඉවරලා ඊට පස්සේ ඔයාගේ මේල් එකට හරි ඔබ මේ බැංකු නම්බර් එක සේව් කරලා තියෙන ෆෝන් නම්බර් එකට හරි මේ විදිහට OTP කෝඩ් එකක් ආවම පස්සේ අපි account එක ඇඩ් කරගන්නවා. දැන් මේ account එක ඇඩ් කරගෙන තියෙන්නේ. ඉතින් නිවැරදිව තොරතුරු බලන්න හරිද කියලා. ඊට පස්සේ මේ විදිහට account එකේ තොරතුරු ටික අපි ඇතුළත් කරගෙන තියෙන. දැන් අපි මුදල් යවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට money transfer කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ ඇඩ් කරපු මේ නම තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා LKR කියලා. ඉතින් මේක යවන්න බලාපොරොත්තු වෙන මුදල් ගාන මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ රිමාර්ක් එකක් ඔයාලට දෙන්න පුළුවන්. මොකක්ද යවන හේතුවක් හරි මොකක් හරි එකක් දාන්න පුළුවන්. ඔයාලට මතක හිටින එකක්. ඉතින් දාලා ඉවරලා මෙතන ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන්. පොඩි ඉන්ෆෝම් නොටිෆිකේෂන් එකක් යවන්න පුළුවන්. එයාට මුදල් යවුවා කියලා. ඉතින් ඒක ක්ලික් කරලා ඉවර වෙලා හරියට දාලා ඊට පස්සේ මුදල් යවන්න බලාපොරොත්තු වෙන කෙනාගේ නම්බර් එක මෙතන ඇතුළත් කරන්න පුළුවන්. මේක එච්චර වැදගත් නැහැ. හැබැයි වැඩි හොඳකට හොඳයි එයාට මුදල් වැටුණා කියලා SMS එකක් එනවා. මේ නම්බර් එක මෙතෙන්ට ඇතුළත් කරොත්. ඉතින් මේ විදිහට මම මේ නම්බර් එකත් මෙතන ඇතුළත් කරනවා. ඇතුළත් කළා ඔන්න ෆයිනලි ආයේ බලා ගන්න පුළුවන්. ඔක්කොම නිවැරදි නම් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඔන්න අපි සක්සස්ෆුලි කියලා වැටුණා. ඒ කියන්නේ දැන් මේනට මුදල් ගිහලා ඉවරයි. ඊට පස්සේ දැන් අපිට මේකේ රිසිට් එකක් ගන්න අවශ්‍යයි. ඉතින් රිසිට් එක ගන්න ඔයාලට පල්ලෙහාට ගියන් පස්සේ අදාළ ට්‍රාන්ස්ෆර් හිස්ටරි එකට ගියන් පස්සේ මේ આવපු හිස්ටරි එක බලලා ඉතින් මෙතන ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ෂෙයා කරන් පස්සේ මේක ඕපන් වෙනවා PDF එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ PDF එක WhatsApp එකට ඕනනම් ෂෙයා කරගන්න පුළුවන්. ඔයාලට මෙතන මේ විදිහට ෂෙයා කරලා ඒ අදාළ කෙනාට යවන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් බැංකු සම්බන්ධ තොරතුරු මේ වගේ දේවල් වටිනා වීඩියෝස් අපි ඔයාලට අරගෙන එනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරගමින් අපි සමුගන්නවා. සියලු දෙනාටම ස්තුතියි.